වහන්සේ සියලු දෙනාගේම අවසරයි. මට මුලින්ම මතක් වුණා විශාඛාව අවුරුදු 7 සෝවාන් වුණා කියලා අපි කොහොමද දිනනවා නේද? ඒක මට මතක් වුණා. මටත් හිතුණා මේ වාඩිලා ඉන්නේ විශාඛාව කියලා. ඇයි හිතුනේ? ඔක්කොම හරි අපූර්වට ස්වාමීන් වහන්සේ දේශනා කරපු මොනවද? පිරිත් සජ්ජායනය මම හිතන්නේ ඉතාලයෙන් කිව්වා ඇහුණා. ඒ තුලින් මම අදහස් කළා එහෙනම් මේ සියලු දෙනාගේම හිතුණු අපේ මේ උතුම් බෞද්ධකම කියන එක තියෙනවා. මේ බෞද්ධකමට අනුව තමගේ ජීවිත හැඩගස්සගෙන යනවා කියලා මේ අම්මාවරු ගැන ඇත්තටම ආඩම්බරයක් ඇති වෙනවා. කතා කරන්න ආවේ ඊට එහා වෙනත් පැත්තක දේවල් ටිකක්. හැබැයි මේ ආගම දහමට නැති පිරිසක් ඉන්නවා කියන කටහඬින් ඇහිච්ච හින්දා මට විශාඛාවගේ පැත්තට යොමු වෙලා ඕගොල්ලන්ට බොහොම ස්තුතියක් කරන්න මේ අවස්ථාවේ ලැබුණා. ඉතින් ආදරණීය අම්මේ අපි හැමෝම මේ එකතු වෙලා කරන්නේ මේ රටේ යමක් කරනවා. ප්‍රාදේශීය ලේකම්ගේ මොනවද ප්‍රවේශයක් දුන්නා. මොකක්ද? මේ රටේ බිහි වෙන්න ඕන හොඳ මිනිස්සු කියන්නේ. එහෙනම් මේ මව්කුස බිහි වෙන්න ඕන හොඳ මිනිස්සු කියන එකයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තු. එතකොට තමයි මේ රට සුන්දර රටක් වෙන්නේ. අපේ ගෙදර පෞල් ජීවිතේ පුංචි පෞල් සුන්දර තැනකට ඇදලා යන්නේ මෙන්න මේ හොඳ මිනිස්සු බිහිවීම තුලින්. එහෙනම් ඒක හොඳ කතාවක්. ඒ හින්දා මම මෙන්න මේක කතාව පටන් ගන්නවා. කෙටි කාලයක් තුල ඉතින් ආදරණීය අම්මලා නේද මේ මව් කුසට ඕගොල්ලෝගේ දරුවෙක් ඇතුළු දවසේ ඉඳලම තමයි මේ මව් කුස තුල ඇතුළේ දරුවා හිටියට දරුවට සිරිත් පිළිත් සාර ධර්ම සියලු දේ එකතු වෙනවා. මම හිතන්නේ වෛද්‍ය නිලධාරීතුමාත් මාත් එක්ක ඉඳලා වෙයි ඒකට හිතන්න එපා මේ ලෝකේ එළියට දැක්කට පස්සේ තමයි දරුවට මේ දේවල් අවශ්‍ය වෙන්නේ කියලා නැහැ. අපේ ගෙදර පරිසරය අනිවාර්යයෙන්ම සුන්දර තැනක් වෙන්න ඕන. ප්‍රචණ්ඩත්වයෙන් නැති තැනක් වෙන්න ඕන. ඕගොල්ලෝ ගර්භණී තත්ත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා. එතනින් තමයි මේ දේවල් මේ එකතු වෙන්නේ. ඊට පස්සේ මේ ලෝකෙට මේ දරුවා බිහි වුණාට පස්සේ ඕගොල්ලෝ දිහා තමයි මේ දරුවා බලාගෙන ඉන්නේ. ඉස්කෝලේ තියෙනවා, ලොකු ඉස්කෝලේ තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා. බොහෝ දේවල් තියෙනවා. හැබැයි අම්මේ හොඳට හිතා ගන්න ඕගොල්ලෝගේ මේ පෞරුෂ තුල ඉන්න දරුවා ස්වාපුරුෂයාගේ බිරිඳගේ මේ දේවලින් පෝෂණය වෙලා මේ ලෝකෙ දකින දරුවාට වැදගත්ම දේවල් එකතු කරන්නේ ඕගොල්ලෝගේ ගෙදර. ඒ ගෙදර තියෙන දේවල් තමයි දරුවා ඇස් දෙකට දකින්නේ. ඒ පස්සේ තමයි දරුවා පෙර පාසලට විශ්වවිද්‍යාල ඉස්කෝලේ ඊළඟට උසස් අධ්‍යාපනයට ගියාට පස්සේ කරන්නේ මොකක්ද? මේ දේවල් තව හැඩදාලා වැඩදාලා කැටයක් කපලා උපනංගලා කරන එක තමයි ඒ ආයතන වලින් කරන්නේ. එහෙනම් මූලික දේවල් ටික මේ දරුවාගේ තිබිය යුතුයි. එහෙමනම් තමුන්නාන්සේලා හරි පරිස්සම් වෙන්න. තමුන්නාන්සේලා වගේ ගන්නේ පුංචි කාලේ අම්මා තාත්තා ඉත ආදරෙන් රැක බලාගෙන පුදුම ආරක්ෂාවක් මේ කාන්තාවක් නැදෙන්නේ නේද? දියණියකට පුදුම ආරක්ෂාවක් ලැබෙන්නේ නේද? අම්මා තාත්තා පෙරුණා සමාජයේ හැම තිස්සෙම බලාගෙන ඉන්නේ තම තමන්ගේ ආත්මාර්ථකාමී කම්මුලේ මේ දේ තමන්ගේ අවශ්‍යතාවල් ඉෂ්ට කරගන්න. ඒක හොඳට හිතේ තියාගන්න. ආදරේ කරුණාව රැකවරණය ඔයගොල්ලෝ පුංචි කාලේ ලැබෙන අම්මගේ තාත්තගේ පරිසරය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලෝ වැඩි හිටි ළමයි වුණාට පස්සේ පාසලකට ඇතුළත් කරාට පස්සේ පාසලෙන් ලැබෙන ආරක්ෂාව. ඊළඟට ඔන්න ඕගොල්ලෝ කොහොම හරි විවාහ තත්ත්වයකටපත් වෙනවා.